ගිහිලා ඔන්න ඉතින් මම මුලින්ම ගියේ මම බර්ත්ඩේ එකට අඳින්න හිතාගෙන ඉන්න ෆ්‍රොක් එකට රෙදි ගන්න. මම මෙදා සැරේ හිතුවා මම ගවුමක් මහලම අඳිනවා කියලා. සාමාන්‍යයෙන් මම බර්ත්ඩේස් එහෙම ලොකුවට සෙලිබ්‍රේට් කරන කෙනෙක් නෙවෙයි. නිකන් ගෙදර කට්ටියත් එක්ක කේක් කපලා යාළුවොත් එක්ක ඕන වුණොත් ඉතින් එළියට යනවා. ඒ වගේ තමයි මම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ. හැබැයි මේ පාර මම හිතුවා ටිකක් 21st බර්ත්ඩේ එකනේ. ඉතින් කී බර්ත්ඩේ එක නිසා ඇඳුමක් අරගෙන මම ආස විදියට මහලා මම ආස පාටින් අරගෙන මම කැමති විදිහට ඒක චූටියට සෙලිබ්‍රේට් කරනවා කියලා. ඇත්තටම කිව්වොත් වෙනද වගේම මට ගොඩාක් අයිඩියාස් දුන්නේ මේ වැඩේ අරම කරොත් හොඳයි මේ විදිහට කරොත් හොඳයි කියලා අම්මයි අක්කයි. ෂොප් එක හරියටම තියෙන ලොකේෂන් එක කිව්වොත් මේක තියෙන්නේ වැල්ලවත්තේ සැවොයි එක ඉස්සරහා shopping complex එක ඇතුලේ. මට හරියටම shopping complex එකේ නම නම් මතක නැහැ. මේ shop එක ඇතුළට ගියාම නිකන් පිස්සු හැදෙනවා වගේ මොකද්ද තෝරගන්න කියලා හිතා ගන්නවත් බෑ. එච්චරටම ලස්සන රෙදි ගොඩක් මේ shop එක ඇතුලේ තියෙනවා. යාළුවගේ Instagram page එක මෙතනින් මෙන්ෂන් කරන්න. මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ලස්සන ෆැබ්‍රික්ස් තියෙන නිසා අපේ ලස්සන ගෑන් ළමයි වෙනුවෙන් තමයි මම ඒක මෙන්ෂන් කරේ. එළි මම තෝරගත්තේ ඔන්න ඔය නිල් පාට රෙදි. ඒක තමයි මම ආසම හොඳම වැඩේ කියන්නේ මෙතනින් රෙදි ගත්තට පස්සේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙනවා ඇඳුම් අහන්න ටේලර් shops කිහිපයක්ම. ඉතින් එතනින් එක ටේලර් shop එකකට දීලා තමයි මම මගේ ෆ්‍රොක් එකත් මහගත්තේ. කම්පට අපිට එන්න කිව්වේ ඇඳුම ගන්න 3-4 වෙලා. ඒ වුණාට අපි තාම එනකොට ඒක මහනවා. ඒ නිසා මේ බීච් එකට ආවනේ. අපිට 3ට එන්න කිව්වේ ගවුම ගන්න. ඒ වුණාට තාම යා මහනවා. ඒ නිසා දැන් බීච් එක ළඟම තියෙන නිසා අපි බීච් එකට ආවා මේ චුට්ට හුලං වැදිලා යන්න. හුලං කියන්නේ පොඩක් සන්සෙට් එක වෙලාවේ බීච් එක ළඟට ආවා. හරි ඉතින් මාර්තු 21 වෙනිදා මම ගිහිල්ලා මගේ nails කරගත්තා. මේ ජීවිතේ අතිශය ප්‍රථම වතාවට තමයි මම nails කරගත්තේ. ඉතින් පුදුමාකාර සතුටකින් තමයි මම නම් එදා හිටියේ. කිව්වත් වගේ nails ටික ගැනමයි බල හිටියේ. මං ආසම විදිහට ඒක මට කරලා දුන්නා යා. මට යන අතරමඟ පුංචි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් vlog එක දිගටම බලාගෙන ඉන්නකෝ. ඔන්න ඔතන ඉඳන් වගේ තමයි ලොකේෂන් එකට යන්න තියෙන පාරේ ලස්සනම හරිය පටන් ගත්තේ. මං අර කිව්ව අකරතැබ්බේට මං මුහුණ දීලා මේ මග යන ගමන් මට චුට්ටක් අසනීප වුණා. අසනීප වුණා කියන්නේ මට වමනේ ගියා චුට්ටක් දෙපාරක් වගේ. මොකද මේ අවුව සැර වැඩි නිසා චුට්ටක් කිව්වට චුට්ටක්මත් නෙවෙයි ටිකක් දරා ගන්න බැරි ලෙස මට ටිකක් ඔළුව කැක්කමක් ඇවිල්ලා වමනේ ගිහිල්ලා එහෙම පොඩි දෙයක් වුණා. ඒ අතරතුරේ තමයි මම කොහොම හරි ඉතින් වීඩියෝ ක්ලිප්ස් උත් ගත්තේ. මොකද නැත්නම් මම vlog එක රෙකෝඩ් කරන්න අරගෙන මට මගින් නවත්තන්න බැරි නිසා. සහ මේ ගමන අමතක නොවන දෙයක් කරගන්න ඕන නිසා තමයි ඉතින් කොහොම හරි මේ විදිහට වීඩියෝ කරලා ඔයාලට අරගෙන එන්න හිතුවේ. හරි ඉතින් සියලුම බාධක දුක්ඛම් කටළු මැද මම ලොකේෂන් එකට ආවා. ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවා ඇති මේ කොහෙද කියලා. මේ තමයි සීතාවක බොටනිකල් ගාඩන් එක. ඔය විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් එතනත් හරිම ලස්සනයි. ඔයාලා හිතන්න මෙතන මේ විදිහට ලස්සන නම් මෙතනින් ඇතුළට ගියාම මොන තරම් ලස්සන ඇතිද කියලා. මම ඔය ඔතන කියන්නේ මට මේ එනකොට සිද්ධ වෙච්ච දේ මට වමනේ ගියා කියලා තමයි මම ඔය කියන්නේ. ඇත්තටම මෙහෙට ආව ගමන් කරේ ගහක් යට රෙද්දක් එලන් හොඳට නිදාගත් එක.
කොහොම හරි පැය භාගයක් විනාඩි 45ක් විතර මම නිදාගත්තා. ඒ නිදාගෙන නැගිට්ටට පස්සේ තමයි මට පොඩි එනර්ජි එකක් ආවේ. මම ඇත්තටම ගියේ මගේ බර්ත්ඩේ එකට ෆොටෝස් කිහිපයක් ගහගන්න. ඉතින් ඒත් එක්කම මෙච්චර ලස්සන තැනකට ගිහිල්ලා එනකොට ඒක මගේ මෙමරි එකක් විදිහට තියාගන්න ඕන නිසා තමයි මම මේක රෙකෝඩ් කරේ බ්ලොග් එකක් විදිහට. නිසා චූටි පික්නික් එකක් විදිහට තමයි මේ ගමන ගියේ. බ්ලොග් එකේ එන්ඩ් එකේ මම ගත්ත ෆොටෝස් ඔයාලට දාන්නම්. ෆොටෝස් වීඩියෝස් සේරම අරගෙන ඉවර වෙලා මම ගියා ඇවිදින්න. මේ පරිසරය මේ ගහකොළ පුදුම තරම් ලස්සනයි. හිත මාර විදිහට නිවෙනවා. ඔයාලට මතකද අපි පුංචි කාලේ ස්වර්ණ වාහිනියේ ගිය සුරංගනා කතා. අන්නේ සුරංගනා කතාවල තියෙන ලස්සන තැනින් තැන පොකුණු තියෙන මේ විදිහට ගස් ගොඩාක් පිරීලා තියෙන ලස්සන පරිසරය. අන්න ඒ වගේ සුරංගනා කතාවක අපි චූටි කාලේ කියන හිතින් මවා ගන්නනේ අපි දැන් මේ වගේ තැනක ඉන්නවා ඒ වගේ කියන. හැබැයි මට මෙතනට ගියාම ඇත්තටම ඒ හිතින් මවාගත්ත සුරංගනා ලෝකේ ඉන්නවා වගේ තමයි ඇත්තටම දැනෙන්නේ. මෙතන ඒ තරම් පුදුම ලස්සනක් තියෙන්නේ. ඔන්න 23 බර්ත්ඩේ එක දවසේ නිකන් කේක් එකක් කැපුවා. සෙලිබ්‍රේෂන් එකක් නම් තිබුණේ නැහැ. මොකද ඔයාලා දන්නවනේ අපේ බිස්නස් එක ගැන. ඉතින් එදා මගේ බර්ත්ඩේ එක දවසේම ලොකුම ඕඩර් එකක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒකත් එක්ක බිසි වෙලා හිටියේ. ඒ නිසා චූටි කේක් එකක් කැපුවා. 22 වෙනිදා ඉතින් මම සෙලිබ්‍රේට් කරානේ. ඉතින් මට මේ ලස්සන වොච් එකයි ෆ්ලවර් බොකේ එකකුයි ඊට පස්සේ බර්ත්ඩේ කාඩ් එකකුයි හම්බුණා ගිෆ්ට්ස් විදිහට. බර්ත්ඩේ කාඩ් එක නම් ඔයාලට දැක්කම පේනවා ඉතින් කවුද හදලා දුන්නේ කියලා. ඒක හදලා දුන්නේ අපේ මල්ලා. ඉතින් මට තව ගිෆ්ට් ගොඩක් හම්බුණා බර්ත්ඩේ එක දවසට පස්සේ දවසේ. ඒව නම් මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මං ඒ වෙනකොට බ්ලොග් එකට අවශ්‍ය සියලුම දේවල් රෙකෝඩ් කරලායි තිබුණේ. හරි. එහෙනම් ආයෙමත් එන්නකෝ බ්ලොග් එක පැත්තට. ඔන්න ඔය විදිහට මාර්තු 22 වෙනිදා මගේ දවස ගත කරලා මම ගෙදර එන්න පිටත් වුණා. මේ වෙලාවේ මාව අහන් ඉන්න බලන් ඉන්න ඔයාට මම කියන්නේ අපේ ජීවිතේ හොඳ දවස් වගේම නරක දවසුත් තියෙනවා. ඉතින් මේ හැම දවසක්ම ජීවිතේ ලස්සන දවසක් කියලා හිතලා පොසිටිව් විදිහට ඒ හැම දෙයකටම මුහුණ දෙන්නමත් වගේ ඔයා මගේ channel එකත් එක්ක දැනටමත් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව මම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් වෙනදා වගේම අන්තිම වෙනකම් මහව අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙමත් ඊළඟ දවසේ vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.